පළවෙනි එක ගන්න යන්නේ. කට්ලට් ටිකක් තමයි තියෙන්නේ. බලන්න ඒකේ ලස්සන පොඩ්ඩක්. මොනවා? මිනි කිවිස් කියලා. සමා වෙන්න මිනි මොකක්? මිනි කිවිස්. මේ වරන් පෙන්නේ. රත්තරන් යාළුවනේ සුබ උදෑසනක් වේවා ඔබසමට. මේ හිමිදිරි පාන්දර අපි සේකර මල් වත්තර පැමිණලා සිටින අද වැඩ පටන් ගන්න යන බලමු මොකක්ද වෙන්නේ කියලා. මොකක්ද වෙන්නේ? අද මොකක්ද වෙන්නේ? අද අද මොකක්ද වෙන්නේ? කියන්නේ මොකද වෙන්නේ මෙතන? අද KFPL එකේ රෙසිපි ෂූට් එකක් තියෙනවා. KFPL කියන්නේ මොකක්ද? King's Foods Products Limited. ෆීල්ඩ් එකේ sausages meatballs සිංගල කරන කට්ටිය. අයිටම්ස් 23ක් තියෙනවා. ඉතින් ඒ 23ම අපි අද ෆොටෝස් ගහනවා ඇන්ගල් දෙකකින්. අද අපි ඇත්තටම කරන්නේ දාන වෙපින්කමක්. අද අපි අපේ උන්ට ගෙදර ඉන්න කිව්වා මේ අපි මෙතන ෂූට් එකක් කරන්නේ ෆුඩ් කියලා. හැබැයි මේ ඉරේ දැහැත්ත. මුන් එන්නවා කිව්වා අද මේකේ කෑම් ටික කන්න ඉතුරු වෙච්ච ටික. ඉතින් ඒ වගේ පිරිසක් සමග තමයි අපි වැඩ කරන්නේ. ඒකේ තමයි ප්‍රෙප් එක තියෙන්නේ. හොඳ කරගෙන ෂෙනික තමයි. බොරු උන්ට කොච්චර දේවල් දුන්නත් කෑම කිව්වොත් උන් එකට එනවා. ඒක තමයි අද අපි මෙතන මේ මහා දානමය පින්කමක් තමයි කරන්න සූදානම් වෙලා ඉන්නේ. දැන් පටන් ගන්න. බලන්න එතන කියන සිරක්. අයියෝ අපි යන් බලන්න සිරප් එක. යල්ලෝ බයෝසන දුන්නු. හලෝ යාරි හැකි. එළහි වෙනගේ සින්න පළමුව අපද පෝස්ට් මට සින්න දැක්ක මෙන්න පෝස්ට් මෙන්න පෝස්ට් එන්න හේ ලොඩ් හරින්නේ ගෙමි රසට උයන අමිල අද ඔයා මොනවද හදන්නේ ගෙමි රසට? මගේ බ්‍රෑන්ඩ් එක යූස් කරලා දෙන කර කිලෝන ප්‍රධාන වශයෙන් ඕන වෙනවා රස්ලම් වල ෂූටින් ඒක ඕනේ විනාගිරි මගේ ප්‍රොඩක්ට් එක බ්‍රෑන්ඩින් එක සුපර්. බ්‍රෑන්ඩ් ඒක ගහන්න පස්සේ අනේ කීල්ස් වල විතර ගන්න මේ යන්නේ දෙවෙනි අයිටම් එක මොකද කියන්නේ? මොකද කියනවා? ෆිෂ් ෆින්ගර් බන්. ෆින්ගර් බන් එක. ලැප්ටොප් නෙවෙයි. රසවත් කියලා පේනවා ගොඩක්. අපේ ෂෙෆ් ඉන්න ඇතුලේ ගොඩක් රසවත් අපි කැමරාවෙන් කරා බලන්න ඕනේ වගේ නිකන් කියනවා. කෑලි 13කට කපන්න. කෑම් බෙදෙන ඩිවිෂන් එකේ වහින්න. මම ඉන්න එක එක යන සම ලැබෙන්න ගන්න. හරි හරියට ගානට කැපෙන්න ඕක. මේ වගේ දුක් එනවා මචං. හරිද? 13 දෙන්නේ අපි දාන්නේ 13 බෙදෙන්නේ නැහැ නෑ මම ඒක ඕනේ 14ට කපනවා 14ට කරදෙන්න කියන්නේ. ඔව් හලෝ මගේ රත්තරන් යාළුවනේ දැන් 12යි 9යි වෙලාව. අපි දැන් මේ ෂූට් එකේ නැද්ද ඉන්නේ. තාම වැද කියලා කියන්නත් බෑ. කාලේ කාලක් තියෙනවා. කපල දී කපලක් තියෙන්නේ. මේ පැත්තේ ප්‍රශාන්ත අය දුවනවා වට වෙනවා. ආයි දැන් මේ පැත්තේ දුවනවා. ඇයි අඬන්නේ? මට බඩ වැඩි කියන්නේ මේ මොනවද හදලා තියන්නේ? ඒක මම දන්නේ ඒක hot fingers bubble cheese hot dog එක. බබල්. දැන්ට මොනවද මේ හදලා තියෙන්නේ? මූද කෑම. අරහි උයනවා. මේ ෆොටෝ ගන්න. ඒ ඇස්සේ අරහෙන් කපනවා කෑම කන්න. ඒකට ඉස්සර පරණ කියවනක් තියෙනවා. ඒගොල්ලන්ගේ වල්ලූරු කැකුණ තලද්දී. අබන් කුකුලන්ට ජය මගුල් කියලා. දැන් වල්ලූරු වෙයි කැකුල දානවා. අබන් කුකුලන්. මේ හබන් කුකුලා මේ ඉන්නේ දැන් ඕකේ කාගෑල්ලක් තියෙනවා. අලි තවටක් තියෙනවා වටක් තියෙන. ආයි දැන් වෙලාව 6:20 අපි මෙතන ගොඩක් ඉවරයි. දැන්ට 14ක් ඉවරයි. අතර කිරේ කුණියක් තියෙනවා එයාලා ඇඩ් කරලා තියෙනවා. ඒවත් එක්ක බලමු කීයට දිවන කරන්න පුළුවන් කියලා.
වටේට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට තේරෙන්නේ නැහැ මේක කොහොමද ගන්න කියලා. හරියම උණුසුම් තත්ත්වයක් තියෙන්නේ. මේකින් එක කන්න හිතෙනවා. අපි කොත්තුව try කරනවද? රෝල් එකක් කනවද? කොත්තුවද? රෝල් එකද? අන්තිම එකෙන් හම්බුනොත්. කෙමින් ඉවර වෙගෙන යන්නේ වැඩේ. හරි අමාරුයි. දැන් ඉවරයි. වැඩ ඉවරයි. ඇත්තටම අද හිතුවට වඩා ගොඩක් වෙලා ගියා. කොල්ලෝ ටික සුප්පියට වැද්දා. ඊට දාණය සාර්ථකයි. අපි අඳුනගත්ත අලුත් දක්ෂතා. නිකන් සෝෂල් මීඩියා කරපු අයගේ ආර්ට් ඩිරෙක්ට් හැකියාව. ආරම අනුතුම සැඟුණු දක්ෂතාව. කෑම කොච්චර තිබුණත් කන්න බෑ අපිට. ඉච්චර පෙරේතකම වුණත් කන්න බෑ කියලා දේවල් අපි තේරුම් ගත්තා. සියල්ල අවසන්යි. මේක උඩ පේන මොකක් අයිද? මට වෙන්නේ කට්ලට් එකක්. නමුත් ඉතින් බලලා දේවල් විශ්වාස කරන්න එපා. එච්චරයි.